ශ්‍රවණය කරන්නේ අපේ ප්‍රඥාව ධර්මඥානය ගොඩනගා ගැනීම පිණිස. එතකොට අපේ ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕනේ ත්‍රිවිධ රත්නය කියලා. ධර්ම රත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය. ඒ ධර්මයේ ගුණයන් 6ක් අපි දන්නවා. ඒ විශිෂ්ට වූ විශේෂ වූ ගුණයන් 6ක් දන්නවා. ඒ පිළිබඳව අපි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඊළඟට සංඝ රත්නය කියලා කියනවා මුලින් කිව්ව සංකේතන ඇතුලේ වචනේ ඇතුලේ දුසිල් අය නැහැ. ඔක්කොම සිල්ලා. එතකොට ඒ සංඝ කියන කොටසක රහතන් වහන්සේලා අපි දන්නවා මේ සංඝ ශාසනය අඥාන කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් යම් කිසි දවසක ආරම්භ වුණා. එදා ඉඳන් අද දක්වා මේ ලෝකයේ රහත් නොරහත් භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ වාසය කරනවා. කෝටි ගණනින් වැඩ වාසය කරනවා. ඒක ගානකින් එන්නකින් සලහා කරන්න බෑ. ඉතින් ඒ උන්වහන්සේලාගේ ගුණයන් අනන්තයි අප්‍රමාණ. ඒ සංඝ කියන වචනේ තුලද ඒ ගණනින් ගුණයන් අප්‍රමාණ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇතුළත් වෙනවා. එතකොට ඒ ගුණයන් සිහිපත් කරලායි අපි සංඝ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව උපදවා ගන්න. මේ සංඝ රත්නයේ විශේෂිත වූ ගුණයන් 9ක් පිළිබඳව අපි දන්නවා. ඔය කියන විදිහට සූවිසි ගුණය ත්‍රිවිධ රත්නයේ ගුණ 24 පිළිබඳව විශේෂිත වූ ගුණ 24 පිළිබඳව අපි මනා අවබෝධයෙන් මනාව හිතලා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරලා ශ්‍රද්ධාව උපදවා ගන්න එක තමයි අපි හැමදෙනාම සිදු කරන්න ඕනේ. එහෙම ශ්‍රද්ධාවක් නැති කෙනෙක් ශ්‍රද්ධාවක් අඩු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ මංගල කාරණාවන්ට අනුව මංගල කාරණාව තුළදී ඒ කෙනා හිතන්න ඕනේ අපේ මේ දේව සත්‍යයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ස්වභාව ධර්මයක් එක්ක දේශිත ධර්මයක්. ඒ ධර්මය කිසිම තැනක බොරුවක් දේශනා කරන්නේ නැහැ. නොගැලපෙන දෙයක් දේශනා කරන්නේ නැහැ. එතකොට අපිට සමහර දේවල් අපිට අස්පනා අපිට මැස් දෙකෙන් දැකලා අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින්